ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔන්න අපි නැවත ඇවිල්ලා තියෙනවා ලස්සන ගමනක් සහ ලස්සන හෙලක් සොයා යන අපේ ඉදිරි ගමනට. ඉතින් අපි ඔන්න උංග කාලෙකින් තමයි හම්බුනේ අපේ අවාලේ හෙල එහෙම නැත්නම් බිබිලේගල ගමනෙන් පසුව මේ බුවනක බා විහාරය. ගොඩක් කට්ටිය අහලා නැති වෙයිද මේ පෞරාණික පන්සලක්. ඒ වගේම අද අපේ ගමනාන්තය වෙනවා මගේ පිටවසුන් තිබෙන අන්න අර ගෝවින්දු හෙල පුංචි සීගිරිය. පුංචි සීගිරිය කියලා නම් පාට බැඳෙන්න බොහෝම හේතු ගොඩක් තිබෙනවා මේ ස්ථානයට. හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් සහ මේ අපේ අනාගතය කියන්නේ අපේ අතීතයේ වෙච්ච සිදුවෙච්ච දේවල් සහ ඒගොල්ලෝ කොච්චර තාක්ෂණයක් තිබුණාද යන්න. ඒ වගේම ගොඩක් පෞරාණික දේවල් මේ පන්සලේ සහ තව අපේ යන මාර්ග අතරතුර අපිට හම්බ වෙනවා. ඒවත් එකින් එක ඔයාලට මම අරගෙන එන්න. හරි එහෙනම් කොහෙන් හරි මේ සුබලුත් අවුරුද්ද දවසේ එන්න අපිත් එක්ක අවුරුදු සමරනත් එක්කම යමු ගෝවින්ද වල කන්ද තරණය කරන්න. ඉතින් අද අපි අපේ ගමන් සගියට කඳුරගමු. ඉතින් නිර්මාල් කොහමද? සුබලුත් අවුරුද්දක් ඒවා. සුබලුත් අවුරුද්දක් ඒවා. මතක ඇති අපේ මකල් දිනේ වීඩියෝ එකේ හිටිය නිර්මාල්. ඒ වගේම මගේ යාළුවා දුලාර කොහොම සුබලුත් අවුරුද්දක් ඒවා. ඒ වගේම අපේ ගයිඩ් ඉන්නවා අද මගේ පොඩි කාලේ ඉඳලා කියන්නේ 2022 ඉඳලා මගෙත් එක්ක එකට ඉගෙන ගත්ත මගේ යාළුවා අයන්ත අයියේ. ඉතින් සුබලුත් අවුරුද්දක් ඒවා. ඉතින් පොඩ්ඩක් අපිට අපේ ගමන ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්නකෝ. පන්සලෙන් යන්න තියෙන අපේ බුවනකබා විහාරය. අපිට මෙතනින් තමයි යන්න තියෙන්නේ. යනකොට කිලෝමීටර් 1කමාරක් විතර මහන්සි ගමනක් තියෙනවා. ඉතින් යනකොට ගිහිල්ලා ඉල්මන් ටිකුත් නගින්න තියෙනවා. උඩ බලන්න නම් තියෙනවා. ඉතින් අපිට වටේටම ඇවිදලා view එක බලන්න පුළුවන්. රැට හිටියොත් හඳ ඉර බහිනවා බලන්න පුළුවන්. උදේට ඉර පායනවා බලන්න පුළුවන්. ඒ ඔක්කොම ටික බලන්න පුළුවන්. ඉතින් මා ලස්සන අත්දැකීමක් තියෙනවා යන හැම. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් මේක අපේ උඩ පුරාණ රාෂ්ටාවශේෂයේම තියෙනවා කියලා කියනවා. තියෙනවා පොකුණු දෙකක් තියෙනවා. සඳකඩ පහනක් තියෙනවා. දැනට බුදු පිළිමයක් තියලා තියෙනවා. ආයි පොඩි සෙල්ලිපි කෑල්ලක් තියෙනවා. ආයි ගල් කණු එහෙම බලන්න පුළුවන්. නිදන්නවරු ආරපු වලවල් එහෙම නිදන්නවරු බලන්න පුළුවන් ඉතින් ගියාම. ඒ වගේ තමයි මොකක්ද අර බම්බරු බඹර කෝට්ට තියෙනවා. බඹර කෝට්ට කියන්නේ ඉස්සර එතන බඹර තිබ්බා කියලා තමයි කට්ටිය කියන්නේ. එතන බිම එහෙම මේ මිදුළු වගේ හොඳට සුද්ධ වෙලා තියෙනවා. ස්වභාව ධර්ම විසින්ම අතු ගාලා වගේ. ධර්මයේ විසින්ම අතු ගාලා වගේ තියෙනවා. ඒ වගේ මේ ආයි හුලං කපොල්ලා නේ. හරි. ඉතින් මේ පාරත් ඔයාලට හොඳ ලස්සන සහ ඔළුවට දාගන්න යමක් එක්ක මේ වීඩියෝ එක අපි මෙතනින් පටන් ගන්නවා එහෙනම්. ඉතින් කට්ටිය හැමෝම බලාගෙන ඉන්න ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. එහෙනම් හරි අපි වෙඩි කතා නැතුව අපි අපේ ගමන පටන් ගමු. දැන් මොකද රෑබෝ වීගෙන එන්නේ. දැන් වෙලාව 12යි. අපි මෙතනින් එහාට දැන් ගමන පටන් ගන්න ඕන. එහෙනම් කට්ටිය බලන් ඉන්න අපි යමු හයික් එක පටන් ගමු. ඉතින් ඔන්න අපි අපේ ගමනේ කොහොමද කරලා ටික දුරක් ආවා. අපිට හරි ලස්සන වතුර පාරක් හම්බුණා. වතුර බොන්න පුළුවන් මෙතනින්. ඉතින් ඔයාලට මෙතනමුත් තව පණිවිඩයක් දෙන්න තියෙනවා. ඔයාලට බලන්න මෙතන මේ හදලා තියෙන පඩි පෙළවල්. මේ පඩි පෙළවල් බැලුව බැලමට පේන්නේ නිකන් හරි අපේ ආදි කාලේ රජවරු සහ මිනිස්සු මේ
හදපුවා කියලා නෑ. මොකද මේක අපේ නූතන කාලේ ඉන්න ගම්වාසීන් එකතු වෙලා හදපු පඩිපෙළක්. බලන්න කොච්චර මේ ගම්වල මිනිස්සු මේ වගේ දේවල් රකින්න සහ ඒවට මිනිසුන්ට යන්න කොච්චර ලෙහෙසි කරලා තියෙනවද කියලා. ඉතින් මේ එවකට මේක කරවලා තියෙන්නේ අපේ බුවනක බාහු වාජපාතිතුමා කියලා කෙනෙක්. ඒ කියන්නේ කන්ද උඩ පොකුණු සහ එක ගල් කණු ඒ වගේම සෙල්ලිපියක් සහ මේ තව සඳකඩ පහනක් තියනවලු. අපි ඒව උඩට ගිහලාම අපි ඒව බලමු. ඉතින් මේ මිනිස්සු කියනවා ඉතින් එක කතා අපි පැවතගෙන යනවා. දන්නවනේ. ඒ කියන්නේ ඒවා ඇත්ත වෙන්න පුළුවන් සහ මිත්‍යාමත වෙන්න පුළුවන්. උඩ මාලිකා තිබ්බා කියලා කියනවා. ඉතින් හරි ලස්සනයි සහ සුන්දරයි. මේ වටපිටාව පොඩ්ඩක් හොඳට අධ්‍යයනය කරලා බලන්න ඕගොල්ලෝ අපිට අපේ කබරගල සමා වෙන්න ආවාලේල ගමනේදී අපිට හම්බුණා මතක ඇති කැලෑව. අන්න ඒ වගේ හා ඒ සමානයි. මොකද ඔයාලා හිතනවා ඇති දැන් ඩ්‍රයි සෝන් කියමු ගොඩක් රස්නේ කියලා. දැන් අපි ඉන්නේ ඩ්‍රයි සෝන්. ඒ වුණාට රස්නයක් කියලා නාමයක් නැහැ. මොකද හරි සීතලයි. මොකද හරි රුස්ස ගස් තියෙනවා මේ හරි යනකම් උඩට යනකම්ම අපිට හවස් වෙනකම් යන්න තියෙනවා. ඉතින් දුලාරයි ඔයාලා ඉතින් මොකද්ද දැන් කියන්න තියෙන්නේ මේ ලායි? අපි ගාම ටික දුර ඇවිල්ලා තියෙන ගග්ගල යන්න ඕන. ඔව්නේ. බොහොම පිපාසයිනේ. සසයි. නිර්මා ඉතින් කොහමද කාලෙකින් හම්බුනේ යන්න? ආවාලෙල යන්නත් එන්න බැරුණානේ ඉතින්. උනානේ. නිවාඩු තිබ්බේ නැහැ. නිවාඩු නැහැ ඉතින් කොල්ලන්ට. එතන නිවා ගත්ත මේ වතුර පාරෙන්. අනිවාර්යෙන්. කියලා දෙන්න. හයික් එකේ නිවා වතුර පාරක් යන්න ආයි ඉතින්. ඔව් අනිවාර්යෙන් අම්මා දියාගලක් කියලා කියන්නේ අපිට ඉතින් ඒකට තරම් තවත් නැහැ ඉතින්. හරි අපි යමු ඉස්සරහට. තව බොහොම දේවල් බලන්න තියෙනවා අපිට ඉස්සරහෙන් ගිහිල්ලා. හරි. අමාරු වෙයි ටිකක් මොකද හුඟ දවසකින් අපි යන්නේ හන්දක් නගින්න. එහෙම නේද? හරි කොහොම හරි අපිට පරක් වෙනවා අපි යමු. තව ඉස්සරහට ගිහලා බලමු. මේ සුන්දර මාවත දිගේ. හරි යා කටේලා. ඔන්න ඔයාලා හොඳට අහගන්න මෙන්න මේ හඬ කුරුල්ලොන්ගේ සද්දය මොන වගේද කියලා හරි කලබලයක් වෙලා තියෙනවා මං හිතන්නේ මේගොල්ලෝගේ අතරේ සද්ද නැතුව අහගන්න ඕන. හරි ඉතින් ඔන්න අපි අපේ ගමනේදී පළවෙනි ගිමන් හැරවීම සිදු කරන්න යන්නේ. මොකද අපිට දැන් අපේ දුලාර අයියා මතකද හෝමාගම මගේ යාළුවා. එයා බොහෝ දුර ඉඳලා තමයි බයික් එකේ ආවේ. මොකද හෝමාගම ඉඳලා මේ සියඹලවන්ට එනවා කියන්නේ ලේසි නෑ. ඒ ඉඳලා 270ක් නේ කිලෝමීටර්. සෝරි 270ක් ඉතින් අපි කට්ටියට බඩේනේ. මොකද අපි දවල්ට තාම කෑවේ නෑ. දැන් අපි කන්න හදන්නේ. අපේ ගමේ මිනිස්සු මේ ගම්වාසීන් හරි අපූර්ව දෙයක් කරලා තිනවා. මේ බලන්නකෝ. දෙවෙනි ගිමන් හල අපිට පළවෙනි ගිමන් හල මග හැරලා කියන්නේ නේ. මේ තිබ්බතන ගල් ගුහාව ගාව. ගල් ගහ. අර වතුර බිම වැල තියෙනවා. ගල් ගුහාව ගාව නේ. ඒගොල්ලෝ මේ අපිට ගිමන් හරින්න නැත්නම් වෙන වෙන් කරලා හිටන් තියනවා. ඇත්තම මේ ගමේ මිනිස්සු ගොඩක් මේ සංචාරය කරන්න මිනිස්සු කරන ගොඩක් හිතනවා බලන් ගියාම. ඉතින් අපි රස ආහාර වෙලා තියනවා. අපි ආයෙත් ඉන්නේ නේද? ඔව්. ඉතින් බොහොම ස්තුතියි. ඉතින් හදලා කැමරාවට.
අපිට තියෙන සොයා මිට් තියෙනවා, පරිප්පු තියෙනවා, බටු මොජු එක්ක නිව බිලින් අච්චාරු මට විරුණවා සූත්‍ර මට විරුණනේ. අම්මට කියන බොම් පිං හරි අපි දැන් කාලේ ඉවරලා දැන් තව යන්න දෙනවා ගොඩක් දුර. හරි අපි යමු ඉස්සරහට. ඔන්න ඉතින් ඔයාලට දැන් හරියටම බලා ගන්න පුළුවන් අපේ ගෝවින්ද වෙලා ගමනේදී අමාරුම හරිය මොන වගේද කියලා කියන්න. ඔයාලට පේනවද ඉස්සරහ මේ පේනවද මෙන්න මේ වගේ ආනතියක තමයි අපිට නගින්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කොච්චර අමාරු වේද. අමාරු කියන්නේ අමාරුවක් නෑ. ඉනිමන් බැඳලා තියෙන අපිට ඒ විදිහ ගන්න තියෙන්නේ. කල නොහැක්කන් නොමැතේ ඉතින් මේ ලෝකේ නේද? එහෙම නේද යාළුවනේ? හරි අපි නගිමු. අපිට දැන් මෙතනින් ඉදිරියට මේ විතරේ ගමන් කරන්න තියෙන්නේ. තව කොන කරලා පැයක අයියේ පැයක් විතර යනවාද අපිට යන්න තව? තව පැය භාගයක විතර ගමනක් තියෙන්නේ. කොහොමද කරලා අපි මේකත් නගිමු. let's go දුවන අයියේ. යමු. අපි දැන් මෙන්න මේ පඩිපෙළවල් ටිකේ අවසාන අමාරුම ස්ථානය පහු කරගෙන යන්න තියෙන්නේ. ඒ ටිකත් ඉවර කරගත්ත ගමන් අපි අපේ ගමනාන්තරේ ගිහිල්ලා ඉන්නේ නැද්ද? අන්තයි අනිවාර්යෙන් නිර්මාල්. මොකද වෙන්නේ තත්තේ? අති විශිෂ්ටයි උත්කෘෂ්ටයි. දුරයි. දුලාරයගේ හුනාදෙත් එක්ක ඉතින් කියන්නකො ඔයාගේ අත්දැකීම ගැන ගෝවින්ද වෙලා. මොකද තත්ති කියන්නේ දැන් ඔයාලට ලැබිච්ච අත්දැකීම් සහ එන පාර මොන වගේද කියන්න අපිට. මේ පාරේ වයිබ් එක අර පොඩ්ඩක් කුරුණෑගල පැත්තේ තියෙන කඳු වල වයිබ් එකක් තියෙන. ඒක මුල් එහෙම උඩට ඇවිල්ලා තියෙන වැඩි ගස් වල මුල් එහෙම. මොකද වෙලාවදී මේ නිවුස් එකකුත් ඔයාලා දකින්න ඇති. පානම ඔකන්ද දේවාලයට යන පාරේ කුමන ජාතික වලද දැනට අයිති වෙන කුඩිම්බිකලදී කොටියෙක් ස්වාමීන් වහන්සේ නමක් ඝාතනය කළා. ඇත්තටම කොටි කියන්නේ අපි බය වෙන්න ඕන සත්තු ජාතිය නෙමෙයි. මොකද ඒගොල්ලෝ මිනිස්සුන්ට බයයි. ඇත්තටම බයයි ඒගොල්ලෝ. මොකද බය වෙන්න හේතුව තමයි සාමාන්‍යයෙන් කොටියට අපි මිනිස්සු හිටගෙන ඉන්නකොට වගේ බය නෑ. බයයි. අපි සාමාන්‍යයෙන් කොටියට පිටුපාලා වගේ ඉන්නකොට කොටියට අපි අර ගොදුරක් වගේ පේන. ඒ නිසා කෙලින්ම අපේ බෙල්ලට යාට පයින්න හැකියාවක් තියෙනවා කොටියා කියන සතා. නැත්තම් කොටිය කියන සතා මිනිස්සුන්ට හරි බයයි. ඒකෙන් මේකෙන් කොමින් හරි අපි කතාවෙන් උඩට ආවා. තව ටිකයි තියෙන්නේ යන්න. ගිහිල්ලා ලස්සන සන්සෙට් එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවාද? මොකද ඉරත් හොඳයි. වැස්සත් පොඩි පිලාවට පින්නක් ගියේ. කමන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක හරි අපූර්වට විඳින්න. විඳවන්න නෙමෙයි විඳින්න ඕනේ මේ ජීවිතේ. අනිවාර්යෙන් මෙතනටත් ඔයාලා එන්න. අනිවාර්යෙන් මම්මගේ යාළුවාගේ අයන්තයගේ නම්බර් එක යටින් දාන්නම්. ඔයාලට පුළුවන් යාළුවා කන්ටැක්ට් කරගන්න එනවනම්. හරි ලස්සන ගමනක් මේක. ඇත්තටම කිව්වොත් කොච්චර වේදන් කරන්වත් පාඩුවක් නැහැ. මොකද ගොඩක් බලන්න දේවල් තියෙනවා. නුවරගල වගේම උඩර ගලවස් තව ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ නුවරගල දී අපිට බලා ගන්න හම් වෙන පොකුණු වගේ පොකුණු තුනක් නේද අයන්තයි? දෙකක්. පොකුණු දෙකක් උඩදී බලා ගන්න පුළුවන් ඔයාලට. මම ඒකක් පෙන්නන්න. හරි ලස්සන පැත්තක්. ඌව පලාතට අයිති වෙන්නේ. ඉතින් එන්න අපි සේරම මේක නරඹන්න. අපි යමු. දුලාරයි යන්න අපේ යාළුවා උඩරම ගිහිල්ලා තව ටිකයි තියෙන්නේ. එහෙනම් අපි යමු. let's go.
ඔන්න ඉතින් අපි අපේ ගමනේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. මේ වගේ ලස්සන සුන්දර ගමන් අවසානයක් දකින්න කවුද අකමැති? එන්න යන්න මගෙත් එක්ක. Wow! බලන්න යාළුවනේ මොනතරම් ලස්සනද මොනතරම් සුන්දරද ලස්සන පොකුණක් තියෙනවා අපි කොහොම හරි කරලා අවසානයේ එක්ක ආවා හරි සතුටුයි කියා ගන්න බැරි තරම් සතුටුයි මේක අපි කොහොම හරි කරා නියම ඉතින් දුරයි ඔව් එන්නකෝ කතා කරන්න මොකද හිතෙන්නේ කොහොමද සතුරු නේද? සතුරු කියන්නේ තියා සතුරු කියන්නේ ගොඩක් සතුරු. ඉරවා පන්න දාන්න ඕනේ. ඔය සතුරුයි. අසිරු ගමනක ලස්සන අවසානයේ. අසන අවසානයකයි කල්සන පලාගත්ත කොහමද කමන්නේ වලට පේනවාද බලන්න අර. ඉර සෙට් එක. බලා ගන්න ඉර ඉර එළියෙත් බිමට ඉරේලිය හරි ඔලාකුණු වැද්දෙන් හරි ලස්සනට පතිතෙන විදිය මේ වගේ දේවල් අපි දකින්න කොච්චර පින් කරන්න ඕනද මේ ජීවිතේ එහෙම නේද අපි යමු තව ටිකක් ඉස්සරහට කොයි වගේද බලන්න මට මාරද මේ විතර ලස්සනට ගමේ කට්ටිය බෞද්ධ කුඩයක් ගහලා තියෙන කන්ද මුදුනට වෙන්න ඉතින් බලන්නකො ලස්සන එහා පැත්තෙන් තියෙනවා නමේ කනුවේ ටවුන් එක ඒ වගේ මෙතන පල්ලෙහෙන් තියෙනවා අර වෙනද අපි ආපු පන්සල අපි වාහන දාලා වාහන බයික් දාලා පන්සල හරි ලස්සනයි මේ සොඳුරු ස්වභාව ධර්මය නේද ඉතින් අපි තව එන්ජොයි කරමු වෙන්න හරි ඉතින් ඔන්න අපි ඇවිල්ලා පොඩ්ඩක් කියලා හිටේ කට්ටියත් එක්ක කතා කරලා ඩ්‍රෝන් ෂොට් එකක් අරගෙන එහෙම ඉතින් හරි ලස්සනයි බලන් ඉන්න ආසයි ආඩ පේනවද ඉස්සරයි අර වලාකුළු මැද්දෙන් ඉරේලිය අර ලස්සනට කැලේ මැද්දට පති දෙනකොට තියෙන ලස්සන ඕ කියලා වැඩක් නැහැ මාර් කරලා ඉන්න ඉතින් මේක තමයි අපි හොයන ජීවිතේ එහෙම නේද අපි දැන් කොහොම කරලා දැන් රෑ කෑමට ලෑස්ති වෙන්නත් ඕනි ටෙන්ට් එක සෙටප් කරගන්නත් වෙන. අපේ දේවල් ටික ටක් ගාලා කරගමු රෑ වෙන්න ඉස්සෙල්ලා නැත්තම් මොකද වැස්සක් ආවොත් අපිට නාන්න වෙන්නේ. ඉතින් අපි යමු එහෙනම්. ඔන්න දැන් අපි හදන්නේ අද රැයට අපේ කෑම බේල හදා ගන්න තමයි ඔයාලට පේනවා ඇති අද අපි ගෙනල්ලා තියෙනවා අල පටු නයිමරිස් ලුණු පොල් බිත්තර නූඩ්ල්ස් තියෙනවා හැට උදේට කන්න අපේ හාල් සහ මස්
එක්ක තව මාළු අපි ඒ දේවල් ටික අරගෙන ආවේ. ඔයාලට පේනවා ඇති. මේ අද රැට අපි හදන්න යන්නේ රයිස් එකක්. මොකද අපිට පුළුවන් ඒක රයිස් එකක් හදාගන්න යන්නේ. රයිස් එකක් හදලා චිකන් කෑල්ලක් පුළුවන් විදිහට බාබිකියු දාලා හදන්න තමයි යන්නේ. ඉතින් ඔයාලා බලන් ඉන්න රස විඳින්න අපේ රාත්‍රී ආහාර වේල. නැද්ද දුවරයි? ඔව් හදනකන් ඉන්න. හදනකන් ඉන්න දුවරයි වැඩ බලනවා ලුණු කපනවා. නිර්මල් කෙලින්ම වැඩ තමයි බීසනේ කපන්න යන්නේ. හරි එහෙනම්. අපි පටන් ගමු වැඩේ. බලාගෙන ඉන්න. මොකක්ද වෙන්නේ? ඔන්න කොහොම හරි කරලා දැන් අපි අපේ කෑම ටික හදාගෙන ඉවරයි. හරිම රසබල කෑම වේලක්. ඔන්න බලන්නකෝ. අපිට අද තියෙනවා අපේ මාළු ඩෙවල් එක සහ චිකන් බාබිකියු දැම්මා ඒක සහ අපේ දුලාරයියාගේ අතින් හැදුවා රසම රස අල ටෙම්පරාදුවත් එක්ක අයන්තයගේ අතින් හැදුනේ රසම රස පරිප්පුවත් එක්ක නිර්මාල්ගේ අතින් හැදුනේ රසම රස බත් එකත් එක්ක ඉතින් අපි සේරම දැන් කන්න තමයි ලෑකලා කලා ඇස්තිය. ඉතින් අපේ මග පෙන්නන්න ඈන්තයි මොකක්ද ඉතින් හිතෙන්නේ ඔයාට? රස පාට කෑම එකක් තියෙනවා. කාලා තමයි කියන්න වෙන්නේ. කාලා තමයි කියන්නේ නිර්මාණ කොට චුට්ටක් කෑවා සුපිරි. සුපිරි. රස පාට කෑම එකක් කියන්න වචන නැහැ ඉතින්. කඳුකර කෑම තමයි ඉතින් ආයි කැම්පින් කරලා සුපිරිම කෑම. අන්න මගේ ඉතින් අතිජාත මිත්‍රා දුලාරයි. ඉතින් දවසක් කන්න නැතුව බලන් ඉඳලා තමයි ආයේ මේක කන්නේ. කොළඹ ඉඳලා මේක කන්නේ. හොමගේ මිත්‍රා දවසක් කන්නත් ඉඳලා ආවේ ඉතින් මෙන්න මේ කෑම එක කන්න තමයි. අන්න කැප කිරීම කියන්නේ මේවට තමයි. ඉතින් ඔයාලත් මේ වගේ දේවල් කරන්න අමතක කරන්න එපා ඉතින්. කොහෙදී හරි දවසක අපි ඔයගොල්ලෝ හම්බෙයි. එදාට මේ දේවල් අපි රසබරව කතා කරමු නැද්ද දුලාරයි? අනිවාර්යයෙන්. ඉතින් අපි දැන් කමු. දැන් ගොඩක් වෙලා ගිහින් දැන් තියෙන දැන් වෙලාව 10යි. හරි එහෙනම් අපි කාලා බලමු ඇත්තම රස කොහොමද කියන්නේ. ඉතින් ඔන්න කොහොමෙන් හරි අපේ සුන්දර රාත්‍රියට සමුදින්න කාලේ හරි දැන් මොකද අපි දැන් නිදා ගන්න ඕනේ. හෙට උදේ පාන්දර මහැරලා එහා පැත්තට යන්න ඕන. ලස්සන සන්රයිස් එක පොඩ්ඩක් බලන්න. මොකද අපි ඉන්න පැත්තට නෙමෙයි අපිට සන්රයිස් එක ලැබෙන්නේ බලන්න එහා පැත්තට තමයි අපි යන්න ඕන. කොහොම හරි කරලා ආඩ වෙන ඇති අපේ දුලාර හිත මිතුරා නිදි දුලාරේ හොඳට නිදි. අපි තුන් දෙනා විතර තමයි ඇරලා ඉන්නේ. ඉතින් මේ සුන්දර රාත්‍රිය කවදාවත් අමතක වෙන කන්න නැහැ අපිට. නැද්ද? ඉතින් ඔයාලත් එන්න. මේක දෙයල් නරපන්න. මම ඔයාලා අපේ ඈන්ස්ගේ නම්බර් යටින් දාන්නම්. ඔයාලා යාව කන්ටැක්ට් කරගන්න. ඔයාලා ලස්සන අපූර්වට මේ
ඉසව්ව ගැන හොඳට කියලා දෙයි හැමදේම. අනිවාර්යෙන්ම මම යටින් නම්බරේ දාන්න. ඔයාලා කන්ටැක්ට් කරගන්න එන කට්ටිය. හරි එහෙනම් අපේ ගිනිමැලේ වල පෙන තියාදී තාම වත් වෙනවා. අපේ යාසේ අපේ නිර්මායි කකුලට පොඩි වැද්දයක් වුණා. මේ මොකද යා කකුල පොඩ්ඩක් අර එනලා ගලේ කකුල දිනනකොට පෙරළුණා. දැන් පොඩ්ඩක් කකුල දීමලා තින්නේ මේ නිර්මල්ට ඇවිද ගන්න පොඩ්ඩක් අමාරුයි. දැන් හෙට උදේට තමයි පොඩ්ඩක් බලන්න වෙන්නේ ඒක. හරි අපි හෙට උදේට ලස්සන සන්රයිස් එකකින් හම්බෙමු එහෙනම්. එහෙනම් කට්ටියට good night. අපි ගිහිල්ලා එන්න. good morning ඉතින් ඔන්න ලස්සන උදෑසනක් අද ඉතින් අපි උදේ පාන්දර 5:45 විතර ගියා ලස්සන සන් රයිස් එක ෂොට් එකක් අරගන්න හරිම ලස්සනයි අද හිතුරත් වඩා හරි ලස්සනට මේ සන් රයිස් එක තිබ්බා ඔයාලා ඩ්‍රෝන් ෂොට් එකෙන් දකින්න ඇති ඉතින් අපි දැන් හදන්නේ අපේ දැන් අවුරුදුනේ දැන් අපි සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිසා හැමෝම කිරිතුරන අපි වෙනස කරත් එක්ක අපි හිතුවා අපි ටික කන්ද උඩ ඇවිල්ලා මේ පාර කිරිතුරන්න ඕනි කියලා. ඉතින් මේ සුබ අලුත් අවුරුදු දවස්වල හදාගත්ත නියම මේ හිරමණයක් අපිට හිරමණය ගේන්න බැරි වුණා. අපි ඉතින් ඔය කරලා ගහක ලීයක් කපාගෙන ඒක හිරමණයක් විතර ගත්ත කොහොමද කරලා පොල් ගාලා ඉරලා කිරිතුරන ප්‍රොසෙස් එක තමයි කරන්න යන්නේ. එන්න අපි කිරිතුරම ඔක්කොම එකතු වෙලා සුබ අලුත් අවුරුදු දවසේ
ඉතින් ඔන්න අපි කොහොමද කියලා දැන් අපේ කිරි තුරුම චාරිත්‍රයේ තවසන් කරා කට්ටේ දකින්න නැති මොන වගේද කියලා හරි සතුටුයි ඉතින් මේ වගේ තැනකටලා මේක දැක්කම ලැබිච්ච එක ගැන අපි ටිකට ඉතින් නෑ ඊළඟට අපිට තියෙන්නේ කොහොමද කරලා කරන්න තියෙන්නේ සඳකඩ පහනයි තව ගල් කණු වගේක් සහ පරණ සෙල්ලිපියක් තියෙනවා කුඩෙන් කොටුපේ එන්නේ ඒකයි මේ තව පොකුණක් කපන්න ගිහලා මේ එතන ගල පැලිච්ච එකක් තියෙනවා කියලා කිව්වා අපේ ගයිඩ් කරන අයියා ඉතින් ඒ ටිකත් අපි ඉක්මනට නරමු ඔයාලට තව දෙයක් පෙන්වන්න තියෙනවා මේ බලන්න ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් සෙල්ලිපියක් වඩලා තියෙනවා මොකක්ද කියලා හිතා ගන්න බෑ ඒක නූතන කාලේ කෙටුව එකක්ද අතීත කාලේ කෙටුවද කියලා හිතා ගන්නට බෑ හිතා ගන්න අමාරුයි හේතරම් බලන්න කොහොම ලස්සන කොටලා දෙනවා ලංකාව ගැන මගේ මොකක් හරි තියෙන ලකේ කියලා තමයි තියෙන්නේ ඒක අපි දන්නේ ඒ වගේම ඊට ඉදිරියෙන් වල බලා ගන්න පුළුවන් මේ පොකුණ බලා ගන්න පුළුවන් මේ සාමාන්‍ය මේක අඩි අය මේක අඩි සාමාන්‍ය 5ක් විතරද තියෙන්නේ යා 5ක් 6ක් වගේ සාමාන්‍යයෙන් අඩි 5ක් 6කට වගේ යට තියෙනවා අපිට ඊයේ වට මේක පෙන්වන්න බැරුණා මොකද මේ මෙතන ගොඩක් රෑ වුණා අපි එනකොට බුවනක බාහු ආදිපාතිතුමාගේ දියනාන ස්ථානය වෙන්න ඕනේ මේක අපි හිතන්නේ එහෙම ඉතින් වෙන්න ඕනේ හරි අපි පරක්කු කරන්න නැතුව යමු සඳකඩ පහන පැත්තට පොඩ්ඩක් ඔයාලට මම සඳකඩ පහනක් පෙන්වන්නම් මෙතන බුදුමැදුරක් තියෙනවා අපි බුදුමැදුර ගාතම අපි නවතෙන් ගත්තේ ඔයාලට පේනවද මෙන්න මේ ගල් වලින් හදවපු සඳකඩ පහන මොනතරම් අලංකාරද කියලා එහෙම නේද ගමේ මිනිස්සු මෙතනට එන කට්ටිය ගැන ගොඩක් හිතනවා මොකද මෙතන තියෙනවා පැදුරු තියෙනවා බෝතල් කියන වතුර පුරාණ වතුර බෝතල් භාජන ඒ වගේ ගොඩක් දේවල් උඩ තියෙනවා අපි දැන් මෙතනින් ඉදිරියට තමයි කැලේ ඇතුළට ගයන්න ඕන මේ ඉතුරු දේවල් ටික නරවන්න ගිහිල්ලා බලමු මොනවා වෙයිද කියලා තව දෙයක් මේ දැන් ඕගොල්ලෝ හිතන්නේ නැති දැන් මෙතන බුදුමැදුරක් තුන අපි මෙතන කෑම හැදුවේ මස් මේකේ කියලා නැහැ ඇත්තම වෙරින් වරද්දව වටහා ගන්න එපා වීඩියෝ බලන කට්ටිය මේ අපි ආදී කෑම හැදුවේ අන්න අතන එහා පැත්තේ ගලේ මොකද අපි අපේ කොච්චර දේවල් වුණත් අර අපිට තියෙනවානේ වැදගත්කම ඒ හින්දා මේ බුදුමැදුර ඉස්සරහවත් මෙතන මේ පහන් තියෙන දනවත් අපි අපේ කෑම ඉුවේ නැහැ මොකද ඒක හරි නැති හින්දා අපි එහා පැත්තේ කාට කියලා තමයි හැදුවේ ඔන්න කට්ටිය බයින්න නම් එපා හරි අපි ඊටු ටිකත් අපි කියලා කොහොමද කරලා බලන්න යමු ඉක්මනට විස්තර ටික එතනදී බලාගමු let's go ඔන්න අපි මේ අර ගල් වලින් බැඳු පොකුණ බලන්න ආවා. ඔයාලට පේනවා ඇති මගේ ඉස්සරහින් තියෙනවා මෙන්න මේ විදිහට හරි ලස්සනට එක උඩ එක ගල් බැම්මක් මෙහෙම බැඳලා තියෙනවා මෙහෙට එනකන්. ඒතර හිතන්න ඉස්සර අපේ මිනිසුන්ට කොයිතරම් හයිය හත්තේ තිබිලා තියනවද මේ වගේ ගල් බැමි මේ හරි ලස්සනට එක පොල් වල තියෙන තාප්ප වගේ බඳින්න තරම් ඒ වගේ මෙතන දැන් ඔයාලට පේනද මේ වගේ ගල් මෙතන නම් මේ ගල් කට්ටිය පෙරලා දාලා කියලා කියනවා ඒවා නම් වැරදි වැඩ ඒ වුණාට මේ වැරදි මෙතන මම හිතා ලොකු පොකුණක් තිබිලා තියෙන්නේ ඒ කියන්නේ අර නිකන් වට කරපු සාමාන්‍යයෙන් අර ඔයාලට වෙන්නේ අර අතනින් පටන් ගන්න එක මෙහෙම වටරවුමින් ඇවිල්ලා අර පැත්තට යනකම්ම තියෙනවා ඒ කියන්නේ මෙතන අනිවාර්යෙන් පොකුණක් තමයි තිබිලා තියෙන්න ඕනි බලන්න කොයිතරම්නම් මේ විශ්මිත නිර්මාණද මේ අපේ අතීතේ මිනිස්සු කරලා දෙන්නේ. මේකේ තියෙනවා මචං ගල් දොරටුව. ගල් දොරටුව. මේ තියෙන. කාටවත් මේ වැඩි පෙන්වන්න බෑ. කොහොමද? කොහොමද වෙන්නේ? මොකද කියන්නේ? ටච්
මෙහෙම ඔබලා මෙහෙම ගහන්න ඕන. ඔව් ගහලා. ගහලා මෙහෙම හරියට ඇඟිලි ටික තියෙන්න ඕන. ඔව්. ඒ දුර ඇතුළට ගියාට පස්සේ දොර ඇරෙනවා. බැටරි බෑග්. බැටරි චාර්ජර් ගහන්න නැත්තේ. ඉතින් හරි ඊළඟට අපිට බලන්න තියෙන්නේ මොකද්ද? ගල් කණු ටික නේ. අපි යමු ගල් කණු පැත්තට මොන වගේද කියලා බලන්න. හරි ඔන්න අපි දැන් ආවා මේ අර සෙල්ලිපි තියනවා කියලා කිව්වේ. අන්න එතනට. හැබැයි අර පාසිත් එක්ක පොඩ්ඩක් සෙල්ලිපි පොඩ්ඩක් මැකිලා නෙමෙයි අර ජීසේවල වලට වෙහිලා වගේ පේනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන මේ පේනවාද? මේ විදිහට සෙල්ලිපි ඒවා හයිට අපිට අඳුර ගන්න අමාරුයි. මොකද මේවට වැහිලා තියෙන හින්දා. හරි ලස්සනට මේ පිළිවෙල ලියලා තියෙනවා. මම හිතන්නේ කැමරාවට ලොකුවට පේන්නේ නැහැ ඒක. ඔයාලට පේන ඇති මෙන්න මේ තීරුව සහ මේ තීරුව එක මේ තීරුව සෙල්ලිපි වලින් කොටලා තියෙනවා. මේවා ඉතින් අපේ මුතුන් පිටුන්ගේ වැඩ තමයි. මොන වගේ දේවල් සටහන් කරලා තියෙනවද කියලා අපිට කියවන්න බැරි නිසා අපි දන්නේ නැහැ. ඒ වුණාට මේ වගේ දේවල් අධ්‍යයනය කරන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් ගොඩක් හොඳයි. ඒ වගේම මෙන්න මෙතන මේ තියෙනවා මේ පේනවද? ගලන් අර ගලේ විදලා වගේ අර රවුමට අර තියෙන්නේ කොහෙද? කණු හිටවන්න වගේ. ඔව්. අර තියෙන්නේ අපි ඊර නවතන් ගත්ත තැන. ඔයාලට පේනවා ඇති අර බෞද්ධ කොඩිය. අපි උතන තමයි නවතන් ගත්තේ. බලන්න. එතන හෙළ මොන වගේද කියලා. ඇත්තට මේ කැමරාවෙන් පේනට වඩා මේ ගොඩක් උසයි. දන්න කෙනෙක් කියමු බලන්න මේ ගස් జాතිය මොකක්ද කියලා. රෝස පාට දළු දාන්නේ. ඒ තමයි දා අපි හැමෝම කන්නත් දා.
ඔන්න ඉතින් අපි ආවා මේ සුලං කපොල්ල පැත්තට. අද ලොකුවට වැඩිය හුළඟක් උඩට ගහන්නේ නැහැ. ලාවට ඇඟට දැනෙනවා. ඔයාලට පේන ඇති සුලං කපොල්ල මෙන්න මේ ආකාරයෙන් මෙන්න මෙතන තියෙනවා. මෙතන අර අරහෙන් එන හුළඟ මේ ගල යටින් උඩට හරි අපූර්වට එනවලු. එතකොට මේ කට්ටිය කොළ කෑලි එහෙම දානකොට කොළ කෑලි උඩට විසිත් කළා යනවලු. අද හුළඟ මදි හින්දා වෙන්නේ ඇති බොහෝ දුරට. සුලං කපොල්ලේ හුළං මදි. බලන්නකො පිහිටලා තියෙන ලස්සන. ඉතින් අපි අපේ නරුබුන් ස්ථානය අල්බුවා ඊළඟට අපිට යන්න තියෙන්නේ කොහෙද? බඹර කෝට්ටට. අපි බඹර කෝට්ටට ගිහිල්ලා බලමු. බඹර කෝට්ටත් හරි විස්මිතයි. අපි ගිහිල්ලා පෙන්නන්න ඕකේද? මොනවද කියන්නේ? හරි ඉතින් ඔන්න අපි කිව්වා වගේ මේ අපි බඹර කෝට්ටේ බලන්න. ඔයාලා බලන්න මේ ස්වභාව ධර්මයේ කොච්චරනම් හරි ලස්සන අපූර්ව නිර්මාණය කරනවාද කියලා. ඔයාලට දැන් මම පෙන්නන්න බඹර කෝට්ටේ මගේ ඉදිරිපසින් තියෙනවා. වාව් මේ බලන්න කොච්චරනම් ලස්සනද කියලා. මේ අපි මිනිස්සු කවුරුත් නිර්මාණය කරපුවා නෙමෙයි මේ ස්වභාව ධර්මය විසීම නිර්මාණය කරගත්තු දේවල්. ඔයාලට පේන ඇති මේ කුහර වගේ තියෙනවා හැම තැනම. මෙතනට බඹර කෝට්ටේ කියන නම පට බැඳලා තියෙන්නේ මේ වගේ කුහරවල ඉස්සර බඹර බැඳලා තිබිලු මාර විදිහට කෙන. ඒ හැම කුහරයකම බඹර බැඳලා තිබ්බලු. ඊට පස්සේ තමයි මෙතන නම පට බැඳලා තියෙන්නේ බඹර කෝට්ටේ කියලා. ඔයාලට එක විශේෂ දෙයක් පෙන්වන්න. ඒක කොහොම වෙනවද කියලා කියන්නේ අපි දන්නේ නැහැ. අපි ඉස්සර පහළට බහිමු. ඒක අපිට හිතා ගන්න බෑ. මොකද ස්වභාව ධර්මය මේකේ තැන් කොහොම නිර්මාණය කරනවද කියලා. ඔයාලා බලන්න මම කියනවාට මෙතන එක කොළ කෑල්ලක්වත් වැටලා තියෙනවද පොඩ්ඩක් බලන්න. නිකන් හැමදාම මිදුලා අමුදිනවා වගේ බෝමලු අමුදිනවා වගේ හරි ලස්සනට තියෙනවා. එක කොළ කෑල්ලක්වත් වැටෙන්නේ නැහැ බිමට. ඒවා මේ අපේ මිනිස්සු විසින් කරන දේවල් නෙමෙයි. මෙතනට කොළ වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැති විදියක් අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ඒකත් හුළඟ ඇවිල්ලා ගලේ වැදිලා කොළ පස්සට ආපස්සට යනවා වෙන්න පුළුවන්. අපි මේ ගයිඩ් කර මගේ යාළුවා කිව්වත් වගේ එහෙම වෙන්න පුළුවන්. මොකද ඔයාලා බලන්න කොච්චරනම් අපූර්වද කියලා හිතා ගන්නවක්වත් බෑ. එහෙනම් ලස්සනයි මෙතන කොච්චර වෙලා හිටියත් අර එපා වෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනයි. බලන්නකො. අතු ගාලා වගේ පොළවේ උඩ තියෙනවා බඹර කුහර. හරි ලස්සනයි ඉතින් මේ තැන්. බලන්නකො. මෙන්න මේ වගේ තැන් තමයි දැක්ක මෙන්න ආසිතන තැන්. දැන් අපි වීඩියෝ එක ඉවර කරන්නත් ඉත ආසන්නයි. තව දෙයක් තමයි අපේ මිනිස්සු මේ කරන නරක වැඩ. හැම තැනම ජරාව දාලා ගිහිල්ලා අපි දැන් ගියා හුලං කපොල්ලට ගියා. හුලං කපොල්ල ගාව ගන්න දෙයක් නැහැ. හැම තැනම බෝතල් දාලා බෝතල් කපලා දාලා වතුර පිරලා දැන් අපිට වතුර හලාලා ආවේ. අපිට වතුර බෝතල ගෙනියන්න විදියක් තිබ්බේ නැහැ. බෑග්වත් මොකුත් අරන් ගියේ නැහැ. අරන් එන්න විදියක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඊළඟ පාරවත් එනකොට අපි මේක සුද්ධ පවිත්‍ර කරන්න මොකක් හරි පිළියමක් යොදමු. මේක වීඩියෝ බලන තා මිනිස්සු ඉන්නවා නම් අනේ දහස් වාරයක් ඉල්ලනවා. ඒ වගේ තැන් නම් විනාශ කරන්න එපා. ඇත්තට මේවා ගොඩක් වටිනවා. අපිට ඉස්සරහට රැක ගන්න ඕනි. මේ වගේ සත්තු ජීවත් වෙන්න ඕන. ජරාවාස කරන්න එපා. එච්චරයි ඉල්ලන්නේ ඔයගොල්ලොන්ගෙන්. ඉතින් මේ සුන්දර බඹර කෝට්ටේ අසිරියක් ඉන්න ගම අපි යමු එහෙනම්. මේ තමයි ගොවිඳු හෙළ.
හරි ඔන්න එහෙනම් අපි අපේ ගොවිඳු හෙළ ගමන මෙතනින් අවසන් කරනවා. දැන් කොහොම හරි කරලා වෙලාව 2:40යි. දැන් අපිට දැන් යන්න තියෙනවා අම්පාරට යනකම් අපේ ගෙවල් වලට යන්න. ඉතින් හරිම සුන්දර ගමනක් සහ ගොඩක් දේවල් ඉගෙන ගත්ත ගමනක්. අපිට පන්සලේ හාමුදුරුවොත් ගොඩක් අවවාද දුන්නා. මේ තව දෙයක් මේකේ අපේ හැමෝටම එහෙම කැම්පින් කරන්න යන්න අවසර නැහැ. අපි يعني කැම්පින් කරන්න යන්න පොඩ්ඩක් අමාරුයි. අපි හාමුදුරුවන්ගෙන් ගොඩක් අවසර අරගෙන තමයි එන අමාරුයි. අපි කන්ද ගියේ මගේ මේ යාළුවා හින්දා තමයි අපිට chance එකක් හම්බුනේ කැම්පින් කරන්න යන්න. නැත්තම් ඔයාලට රුපියල් 50ක ටිකට් එකක් අල්ලලා කන්දර ගිහිල්ලා එන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ වගේම පන්සලටත් පන්සලට දැන් පන්සලේ වැඩිහිටියන් නිවාසයක් ආරම්භ කරනවා. මේ 21ද? ආරම්භ කරලා තියෙනවා. ආරම්භ කරලා තියෙනවා. 21 කට්ටිය බාර ගන්නවා. ගොඩක් හොඳයි පන්සලේ ලොකු ආවුදුරෝ. අපි හැමෝටම ගොඩක් වටිනා උපදෙස් දුන්නා. ඒ වගේ තමයි මේ රක්ෂිතය සහ මේ ගොඳු හෙළ රකින්න ඕගොල්ලෝ පුරුදු වෙන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ මේ විනාශ කරන්න හදන්න එපා. ජරා වරන් ගිහිල්ලා අපි දැකපු එකම නරක සහ එකම දේ තමයි ඔය බෝතල් කෑලි shopping bag කන හැමදේම දාලා ඇවිල්ලා තිබ්බා. ඒවා ඇත්ත නරක පුරුදු. ඒවා කරන්න එපා. ඉනින් පස්සේ යන ඕගොල්ලෝත් මේක දැකලා යන ඕගොල්ලෝ හරි ඒ දේවල් කරන්න එපා. මොකද පන්සලේ ආවුරුත් කිව්වා කට්ටිය කියන දේවල් අහන්නේ කොච්චර කිව්වත් කියලා. ඒ වගේ දේවල් කරන්න එපා. දැන් ආවුරුවා ඉස්සරහට එකට පිළියමක් යොදයි. ඉතින් කට්ටිය දිගටම සෙට්ලා ඉන්න මේ අපේ view travel channel එකත් එක්ක. ඉතින් එන්න ඉතින් අපේ අයන්තයි ඉතින් ඔයාලට විශේෂයෙන් බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන. මේ වැඩේට අපිට සපෝට් එක දුන්නට අපේ මග පෙන්වන්න දුවරයි. ඉතින් කොහමද? හොඳයි. මම හැමදාම ඉන්නේ මගේ ගමන් සගයා. ඉතින් නියමයි බොහොම ස්තුතියි ආවට. thank you. නිර්මාල් ලීලකම ගණිත ගමන් සගයා. කකුල් පොඩ්ඩක් ඒ වුණා ඇත්තට හිතන්න යන්නේ නැහැ. ගමනක් දෙයක්. ආය අවුරුදු දෙකකට නිර්මල් දකින්න නැති වෙයි. ඉච්චේ පාව පෙවුණා උඩට. ඔව් සුපිරිම view එකක් ආයි. ලස්සන sunset එකක් දැක්ක. අන්න එන්න view travel එක අනිවාර්යයෙන්. හරි එහෙනම් මෙතනින් අපි අපේ වීඩියෝ එක ඉවර කරනවා. ඔව් ඉවර බල්ලෝ. කට්ටිය පරිස්සමින් ඉන්න. මේ නෙපිට එක උඩ නෝ නෙමෙයි. නෑ ආවේ නෑ. අර ආවේ. ඉතින් පාර වෙනදී අර චූටි බල්ලෙක් ඉන්නවා අපිත් එක්ක. එයා තමයි ආවේ වීඩියෝ එකේ. මතකද? එයා සෙරප්පක් උසයනවා. හරි එහෙනම් අපි වීඩියෝ එක මොනවද රචන දානවා. අපි එන වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. කට්ටිය දිගටම සෙට්ලා ඉන්න. අපි ගිහලා එන්නම් එහෙනම්.